යන්නේ? යන්නේ මල ගෙදර. එහෙනම් චෙක් කරන්න ඕන. යල්කෝ දැන් මගේ මුගේ තාත්තා මල ගෙදර මොනවද චෙක් කරන්නේ? මේ ඒවා මට අදාළ නෑ. මං කරන්නේ මගේ රාජකාරිය. හරි? අනේ මේ අයියලා තාත්තා මට උඹ ගැන සැකයි. මලේ තාත්තා මලේ මෙහෙම. ඔන්න තාත්තා ඉන්නවා ගාඩ් රූම් එකේ. ඔන්න එතකොටම හොරු 40ක් තාප්පෙන් පැන්න කියනකො ඇතුළට. මන් දන්නවා කවුද කියලා. කවුද? අලිබබා තවරු 40නේ. වෙන හොරු 40ක්. ඔන්න එතකොටම තාත්තා අමෝරලා ගත්ත තුවක්කුව සට ගාලා තිබ්බ මල්ලි. හොරු 39ක් එතනමයි. මල්ලි ආවාසනාවක මහතක යන්නේ මල්ලි. අවසාන හොරාට තියන්න උණ්ඩ නෑ. මල්ලි අපේ තාත්තා රාජකාරිය දේවකාරිය වගේ අකුරට කරපු මිනිස්සෙක්. උණ්ඩ නැති දුකට ගාඩ් රූම් එකේ බැම්මේ ඔළුව ගහගෙන මගේ තාත්තා මැරුණා මල්ලි. වැරද්ද නයි. මලයා තේයක්වත් බිව්වද? බිව මලයා බිව. බලන්නකො ඉතින් තාත්තට වෙච්ච දේ නේද? ඒකනේ අයියේ බලන්නකෝ. කුඩේ පැලනේ තාප්පෙන් එහා පැත්තට තාත්තා ඌට වෙඩි තියන්න ගිහිල්ලා තුවක්කුව ඇවිල්ලා හොම්බේ වැදිලා. වයසක මිනිස්සයානේ. එතනමයි. මම පොඩ්ඩක් අර පැත්තට ගිහින් එන්න. පුවක් නෙවෙයි වෙලාවේ. පුවක් නෑ මේ වංගු පුවක් විතරයි. එන්නම්කෝ. ගමික වතාවත් වලින් අනතුරුව උඩිගුරුවේ සයනේ වැතිරී සිටින ගුණපාල මහතාගේ ශෝකයටපත් නායක මිතුරන් නමතා ගුණකථනයක් කිරීම සඳහා ජිනපාල මහතාට මා ආරාධනා කර සිටිනවා. ශෝකාකූල අවමංගල සභාවෙන් අවසරයි. ගුණපාල මහතා සහ මා අතර ඇති බැඳීම ගැන කතා කරනවා නම් අපි හැමදේම කරේ එකට. අප දෙදෙනාගේ නිවස් දෙක තියෙන්නෙත් එක ළඟ. අප දෙදෙනාගේ කුඹුරු දෙක තියෙන්නෙත් එක ළඟ. අප දෙදෙනාගේ හේන් දෙක තිබුණෙත් එක ළඟ. පාසලේ නාම ලේඛනයේ නම් දෙක තිබුණෙත් එක ළඟ. බස් රථයේ ගමනක් ගියේ එක ළඟ. අප ඒ කාලේ සේවය කරේ තොටලන ඒත් එක ළඟ. ඇති. මට තේරෙන්නේ මුන් දෙන්න මරණ දෙකත් එක ළඟම වෙයි වගේ. ස්ටොප්. කොහෙද යන්නේ? මල ගෙදර. අල්ලගෙන මේක. අල්ලගෙන මේක. මොකද්ද මේ? ෆෝන් එක.
හොඳයි මීළඟට පරලෝ සැපත් ගුණපාල මහතා සේවය කරන ලද ලිවර්ඩයි සිකියුරිටි ආයතනයේ සිකියුරිටි නිලධාරීතුමෙක්ට මෙම ගුණපාල මහතා පිළිබඳව ගුණකථනයක් ඉදිරිපත් කිරීම සඳහා මම ආරාධනා කර සිටිනවා. ශෝකාකූල නාටි හිතවතුන්ගෙන්ද ගම්වාසීගෙන්ද අවසරයි. මා හිත මිත්‍රයා මා ඉදිරිපිට මේ සතිපි සිටින අවස්ථාවේදී ඔහු ගැන යමක් ප්‍රකාශ කළ යුතුමයි. මා ආරක්ෂක සේවයට බැඳී දැන් අවුරුදු 20ක් පමණ ගත වී තිබෙනවා. මූලික පුහුණුවෙන් හොඳ වෙදිකාරයා බවට පත් වුණේ මම. මාගේ මිත්‍රාත් ඒ ඇසලේ සිටියා. ඒ වගේම රණ ශූර පදක්කම් 3ක් දිනාගත් ආරක්ෂක සේවයේ සිටින එකම නිලධාරියා මම. මාගේ මිත්‍රයාට කිසිම පදක්කමක් දිනා ගන්න බැරුවද මේ සැතපී සිටිනවා. ඒ වගේම මාගේ සේවා කාර්යය තුල විශාල සොරසතුරන් ප්‍රමාණයක් මා අල්ලාගෙන තිබුණා. නමුත් මාගේ මිත්‍රයා එහෙම අල්ලගන්න ගිහිල්ලා තමයි මේ වින්නහි උදේ. ඉතින් ඒ කරුණු කාරණා සැලකිලිට ගත්තාම මට කියන්න පුළුවන් ශ්‍රී ලංකාවේ සිටින හොඳම ආරක්ෂක නිලධාරියා තමයි මම. මුන් වගේ මැරෙන්නේ නැහැ අපි. නියම බැට්ටෝ අපි. මේ අනවශ්‍ය තොරතුරක් ශෝකයටපත් මේ අවස්ථාවේදී ශෝකජනක කවියකින් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා මාගේ මේ ආරාධනාව අශෝක මහතා වෙතටයි. සම්බන්ත සිටියේ වාගේ අලියා අපරත්නේ මරුනේ සිකුටි මලයා රැට කාලා සිටියේ කර වෙලේ බලයා තුවක් කුක්මිතේ විදින් හොම්බට කෙලියා කොමලලියා පුලඳලියා මාව දාලා යන්න ගියා සිව්මැලියා අප ආරක්ෂක සේවයේ නියතු ගුණපාල මහත්මයාගේ ඊයේ ප්‍රීතිය නිමිත්තෙන් පෙළපාලිය වැඩි මුරව
අදාළ පෙළපාලිය ගමනේ යා. අත්තාසේ දාන කරන්න දෙන්නේ නෑ.